මේක මම කරන්නේ 2025 දෙසැම්බර් 1 වෙනිදා 2025 අවුරුද්ද අවසානයේ. මේක වීඩියෝ එකක් බලන්නවත් කරනවත් මානසිකත්වයක ඉන්න වෙලාවක් නෙවෙයි ලංකාවේ මිනිස්සු. ඒ වුණාට මේක මේ ඩිජිටල් මෙමරි බුක් එකේ අපි අමාරුම කාලයකට මුහුණ දුන්න දවසක් විදිහට හැමදාටම ලියවිලා තියෙයි. මේ කියන්න යන්නේ තිත්තා සොලිකුණාටුව හින්දා අපි මුහුණ දීපු අත්දැකීම් අමතක නොවෙන නිදි නැති රෑවල් ගැන පොඩි මතක සටහනක්. මේ දැන් ඔයාලට පේන්නේ අපිට කුණාටුවට ඔය දින කිහිපයකට කලින් එක දිගටම තිබ්බ වැස්ස. ඇත්තටම නැගෙනහිර ඒ පැත්තට ගොඩක් අවුවයි. වැස්ස ඉතින් අඩුයි. ඒ කාලෙට හරි ලස්සනයි වැස්ස කාලෙට. ඒත් මේ වැහපු වැස්ස ලස්සන නෑ. ඇත්තටම නොවැම්බර් 27 එදා තමයි ඔය කුණාටුව ලංකාවට එන්න උනේ. ඒතර ඔය පේන්න අපේ හොස්ටල් ප්‍රමිසස්. අපි හිටියේ අපේ ෆයිනල් එක්සෑම්ස් ලියලිය. අපේ ෆයිනල් එකේ ෆයිනල් එක්සෑම්ස්. එහෙට කොහොමත් වැස්ස කාලෙට ටිකක් වැස්ස සැරයි. ඒත් මේක ගොඩාක් හුළං සහිත ලොකු වැස්සක් ආවේ එකපාරම. අපිත් ඉන්න තැන්වලම ඉන්නවා කියන තීරණේ තමයි හිටියේ. ඒත් එන්න වැස්ස වැඩි වෙද්දි හුළං වැඩි වෙද්දි අපිට පොඩ්ඩක් හිතට බය හිතුණා. මොකද අපිට එහා පැත්තේ තියෙන්නේ මුහුද. අපේ හොස්ටල් ප්‍රමිසස් ළඟම තියෙන්නේ මුහුද. ඉතින් අපේ ළමයි තීරණය කරා මොකද ඇතුලේ හිටියේ බැච් දෙකක් විතර. ළමයි පොඩි ප්‍රමාණයක් අපේ හොස්ටල් ප්‍රමිසස් ප්‍රදේශයේ හිටියේ. ඉතින් අපි තීරණය කරා කොහොම හරි අපි ගෙවල් වල යන්න ඕනේ මේ වෙලාවේ. මොකද ওই සුලි කුණාටුවෙන් ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා අපිට දැනුවත් කරලා තිබුණේ නැගෙනහිර පළාතට. ඊටත් වඩා අපිට ගොඩක් බය හිතුනේ ළඟ මුහුද තියෙන හින්දා. ඒතර ඔයාලා දන්නවා අපි අම්මලා තාත්තලා ළඟ ඈත් වෙලා ගොඩක් දුරකට වෙලා මේ ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ. එහෙම වගේ වෙලාවක මේ වගේ තත්ත්වයක් ආවම අපිට එකම දේ වැඩ කරන්න ඔළුවේ ගෙවල් වල මොකද වෙන්නේ, අම්මා තාත්තා හොඳින් ඉන්නවද, මේ දවස් වෙදි කිසිම කවරේජුත් හරියට නැහැ. යාළුව කැන්ටැක්ට් කරගන්නත් බෑ. ඒ නිසා කොහොම හරි ළමයි ඔක්කොම ඩිසයිඩ් කරලා 28 උදේ වෙද්දි කුණාටුවෙම හරි කමන්නේ ගෙවල් වල යනවා කියලා යන්න තීරණය කරා. මේ වෙද්දිත් ඒ කුණාටුව මුළු ලංකාවටම ලොකු කරදර ගොඩක් කරලා තිබුණා. මම ඉන්නේ කඳුකර ප්‍රදේශයේ. ඉතින් අපේ පැත්ත සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණා. 28 ඉතින් මෙහෙට ලොකු සයික්ලෝන් ඉෆෙක්ට් එකක් ආවා. ඉතින් දැන් අපි ඒ නිසා මුළු යුනිවර්සිටි වල ළමයි ඔක්කොම කියන අපේ යුනිවර්සිටි ළමයි ඔක්කොම වගේ එළියට බැස්සා. ප්‍රොෆෙසර්ස් හැබැයි ඉතින් මුහුද තියෙන්නේ. ඉතින් මේක නිසා බයට මත් ළමයි ඔක්කොම මෙහෙම පිටත් වෙනවා. මරුණත් කමන්නේ අම්මලා තාත්තලා එක්කනේ කියලා හිතන් තමයි ළමයි ඔක්කොම වගට බැස්සේ. ඇත්තටම ඔළුවේ ඒක තමයි ඒ වෙලේ වැඩ කරේ. කොහොමද දෙසැම්බර් කාලේ වෙද්දී අපේ කැම්පස් සාමාන්‍ය වැස්සට ඒ හොස්ටල් ප්‍රමිසස් එහෙම යට වෙනවා. මොකද මෙහි වතුර බැහැලා යන්න ටිකක් අමාරුයිනේ. ඉතින් වටේම එන වතුර පිරෙන හින්දා ගොඩක් ගම් වතුර දානවා සාමාන්‍යයෙන්. ඒත් මේක හදිස්සියෙම වුණ සුලි කුණාටු තත්ත්වයක් හින්දා අපිට එක්සෑම්ස් උනත් ෂෙඩියුල් කරලා තිබුණේ. ඒවා එකපාරම අයින් කරෙත් නැහැ. ඉතින් ළමයි එක්සෑම්ස් නිසා හොස්ටල් වල හිටියා. ඒත් එකපාරම මේ වුණ දේවල් එක්කම එක්සෑම්ස් පෝස්ට්පෝන් කරා. ඒකල ළමයි ඩිසයිඩ් කරා කොහොම හරි අපි ගෙදර යන්න ඕනේ, ගෙදර යනවා කියලා. මේ දවස වෙද්දී අපිට ඇත්තටම බස් වැඩ කරෙත් නැහැ. මේ බස් එක උනත් ඩිපෝ එකට බාර දීලා තිබුණේ. පස්සේ ළමයි හිර වෙලා කැම්පස් එකේ ඉන්න හින්දා කන්ටැක්ට් කරලා තමයි ගෙන්න ගත්තේ බස් එක. අපිට ගෙවල් වල යන්න ඕනේ, කොහොම හරි එන්න, අපි එක්ක යන්න වගේ කියලා තමයි ගෙන්න ගත්තේ. ඊට පස්සේ එක එක පැතිවලට යන ළමයි ඒ පැතිවලට බෙදිලා ගියා. මේ යන්නේ අපේ කඳුකර පැත්තට එන්න ආපු ළමයි ටිකට උන ස්ථිතිය. අපිට හරි හැමං විතර කවරේජ් නැති හින්දා ලොකුවට දැනන් හිටියේ නෑ රටේ ලෝකෙ වෙන දේවල් ටික කොච්චර ඩැමේජ් එකක් වෙලාද කියලාවත්. අපි බිබිල පහු කරලා ටිකක් දුර යනකොට බස් එක වෙන රූට් එකක යනවා කියලා කිව්වේ. එකපාරම මේ ඉස්සරහ කිලෝමීටර් 20ක් විතර නාය ගිහිල්ලා තියෙනවා කියලා ඉස්සරහට යන්න බෑ කියලා නතර කරා. ඊට පස්සේ ඒක පයින් විතරයි යන්න පුළුවන් කිව්වා. ඉතින් ළමයි ඔක්කොමලා බැහැලා යන්න තීරණය කරා. ඒත් අන්තිමට අපි එතන හිර වුණා. ඊට පස්සේ එතනින් අපිට ඒ වෙලේ කන්න බොන්න ටිකක් දුන්නා. ඉතින් මෙහෙම තමයි මේ දවස් ගත වුණේ. ඇත්තටම අපි බන බයේ හිටියේ. මොකද ඒ ගමට කරන්ටුත් නැහැ, වතුරත් නැහැ, කවරේජ් මුකුත්ම නැහැ. අපිට ගෙවල් වලට මේ උණ දේවත් කියාගන්න විදිහක් තිබ්බේ නැහැ.
අපේ යාළුවොත් අපිව සෑහෙන්න හොයලා තිබ්බා. ඊට පස්සේ එදා දවසේ රෑ අපිට ඒ ගමේ ඉන්න වුණා. එතන ප්‍රදේශ ලේකම් කාර්යාලයේ තමයි අපි නතර වෙලා හිටියේ. පස්සේ අපිට කිව්වා මේ පාරවල් හදන්න තව සති ගාණක් යයි. ඒ නිසා පයින් යන එක තමයි එකම විසඳුම. ඒ නිසා හෙට උදේ පාන්දර 4ට හැරෙන්න 5 විතර වෙද්දි පටන් ගන්නවා පයින් යන්න. කීයට හරි අපි යමු කියලා. අපි එක්ක ඒ බස් එකේ ඔක්කොම ආවේ කැම්පස් ළමයි. එතකොට ඒ ඔක්කොම මෙතන හිර වුණා. අපි ආයෙ හැරිලා එද්දි අපිව ගෙනාපු බස් එකත් ගිහින් තිබුණා. මෙතන කිසිම ට්‍රාන්ස්පෝර්ටේෂන් වැඩ කරන්නේ නැහැ. මොකද සම්පූර්ණ මුළු පාරම නාය ගිහිල්ලා තිබුණේ. ඒ නාය ගිහිල්ලත් ඉවර නෑ. ඒකයි අපිට යන්න කිව්වේ. යාළුවට ගොඩක් ලොකුවට ඒ වගකීම බාර ගන්න බැරි හින්දා. මොකද අපි දන්නේ නැති පළාතක දන්නේ නැති ගමක අපි ඉර වෙලා ඉන්නේ. මේ මිනිස්සු අපිව දන්නේ අපි මේ මිනිස්සුන්ව දන්නේ අනික එහෙ නාය ගිහිල්ලා ඉවර නෑ. තාම යටින් වතුර දානවා. ඒ වගේම තව කන්ද කෑල්ලක් ඇවිල්ලා ඒ ගෙවල් වල අයවත් තව තැන් වුණ අයවත් වෙනම පදිංචි කරලා තිබුණා. එහෙ නගර ආසන්න කොටසේ. අපිට තිබ්බ ලොකුම දුක තමයි අපිට මේ කිසිම දෙයක් කියන්න කවරේජ් තිබ්බ නැති එක. කියන්නේ ගෙදරකට කිසි පණිවිඩයක් දී ගන්න බැරි වුණේ. අන්තිමේදී අපි ඒ නාය ගිය පාරේ ටික දුරක් ඉස්සරහට ගියා. ඒ යද්දි තමයි අපිට කවරේජ් ආවේ. ඒක ෆෝන් එකක් කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. ඒකෙන් අපේ අම්මලාට කතා කරා. ඊට පස්සේ යාළුවා කිව්වා කොහෙවත් යන්න එපා. ඔතනම ඉන්න. අපි කොහොම හරි හොයන් එනවා කියලා. එයාලා වෙන වටේ දුර පාරකින් අනිත් පැත්තෙන් එනවා කිව්වා. එතකොට අපි මේ නාය යන ඒ පාරේ කොටසක් දුරට පයින් ඇවිල්ලා තිබුණේ. ඉතින් මේ වලට පේන්නේ පාර ඒකල අපි ආය හැරිලා ආවා. ඇවිල්ලා ටවුන් එක ආසන්නේ තමයි අපි හිටියේ ගොඩනැගිල්ලක් උඩට වෙලා. එතනදී අපේ එක යාළුවගේ ෆෝන් එකට ගෙවල් කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. ඔය අපිට පුදුම සතුටක් ආවේ ඒ වෙලාවේ. කට්ටිය හැමෝම එයාගේ ෆෝන් එකෙන් ගෙවල් වලට කතා කරලා මේ කිව්වා පරිස්සමෙන් ඉන්නවා මෙහෙමයි සිද්ධිය කියලා. ඉතින් ඊට පස්සේ අපි එතෙන්ට වෙලා බලාගෙන හිටියා කීයට හරි අම්මලා ඇවිල්ලා එක්කන් යනකම් මොනා හරි පිනකට අපි කරලා තිබුණා අපිව හැම අතින්ම බේරුණා. අන්තිම අවුරුද්දේ අන්තිම දවස් ටිකේ අමතක නොවනම මතකයක් මේ විදිහට අපේ ජීවිතවලට එකතු වුණා. ඉතින් අවසානයේ අපි ඔහොම තමයි ඉතින් ගෙවල් වලට ගියේ. ගෙවල් හැමෝම හැම යාළුවෙක්වම යාළුවේ ගෙවල් වලට ගිහින් දැම්මා. ඒද්දි මේ තමයි අපේ කඳුකරේට වෙලා තිබ්බ දේ. අපි ගෙදරට ඇවිල්ලා කවරේජ් එකක් රටට මොකද්ද වෙලා තියෙන දේ කියලා බැලුවම අපිට හිතා ගන්න බැරි තරම් ගොඩාක් පීඩාවට පත් වෙලා අපේ යාළුවෝ කැම්පස් එකේ බැච් වල හිටිය හැම යාළුවෙක්ටම වගේ පොඩි හරි කරදරයක් වෙලා තිබුණා. ඉස්කෝලේ කාලේ යාළුවෝ එකට හිටිය අය නෑදෑයෝ සමහරුන්ගේ ගෙවල් යට වෙලා ගම් වතුර දාලා සමහරුන් ගෙවල් නායි ගිහින් මේ හොඳට හිටිය මිනිස්සු මැරිලා එක තප්පරයකින් මුළු ලංකාවම වෙනස් වෙලා තිබුණා. ඒ මැරුණ ජීවිතවලට ආයේ පණ දෙන්න බෑ. ඒ කඳු යට තාම හුස්ම ගන්න කියලා හිතාගෙන අපි හිටියට ඒ මිනිස්සුන්ට ආයේ පණ දෙන්න බෑ. ඒත් අනිත් හැම දෙයකටම මිනිස්සු උදව් කරා ආයේ නැගිටින්න. ඉතින් අපිත් පුළුවන් තරමින් හැමෝටම උදව් කරමු මේ වෙලාවේ. පුංචි රුපියලකින් බැරි නම් අඩුම එක වචනකින් හරි කාට හරි සහනයක් වෙන්න මේ වෙලාවේ. මොකද හැම මිනිස්සයම වැටිලා ඉන්නේ. ආයේ මේ වගේ දෙයක් කවදාවත් සිද්ධ වෙන්න එපා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.